චන්ලා කොහොමද ඔයාලට? ඉතින් අද මම පොඩි වැඩසටහනක් කරන්න හදන්නේ. ඉතින් ඒකට අද සම්බන්ධ වෙනවා මහා දෙමක් තියෙන මහාචාර්ය අති පඬිත ගොබ්බසිරා මහත්තයා. ඉතින් අපි ආදරෙන් පිළිගන්නවා ගොබ්බසිරා මහත්තයා. අයිබෝන්. ඉතින් ඉගෙන ගන්න ළමයින්ට ඉතා වැදගත් වෙන වටිනා අදහස් ටිකක් අපි මේ ගොබ්බසිරා මහත්තයාගෙන් අහලා දැනගමු. ඉතින් ගොබ්බසිරා මහත්තයා අද මොනවද දෙන උපදෙස්? ඔව්. අද මම කියලා දෙන්නේ මහන්සි නොවි විභාගයේ සමත් වෙන්නේ කොහොමද කියලා. ගොඩක් පැය තියෙන ප්‍රශ්නයක් නේ. පාඩම් කරන එක මට හිතුනේ නැති එක. මේ හැම දෙයකම මම ඒක ඉසිකමක් දෙන්නම්. හරි. අපි ආසයි ඒක අහගන්න. ඔව්. ඔබ දන්නවා වැඩියෙන් පාඩම් කරනකොට වැඩියෙන් දේවල් අමතක වෙනවා. වැඩියෙන් දේවල් අමතක වෙනවා කියන්නේ අන්තිමට අපි දන්න ප්‍රමාණය අඩු වෙනවා කියන එක. ඒ නිසා කිසිම දෙයක් පාඩම් නොකර ඉන්න එක තමයි හොඳම දේ. මොකද එතකොට අමතක වෙන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. කිසි දෙයක් අමතක වෙන්නේ නැහැ කියන්නේ ඔබ ඒ විෂය ගැන ඔක්කොම දන්නවා කියන එක තමයි. ඊළඟට විභාගෙ ලියන පෑන ගැන පොඩ්ඩක් හිතන්න. ඔබ පෑනේ ලියන්න පෑනේ තින්ට ඉවර වෙනවා. පෑනේ තින්ට ඉවර වෙනවා කියන්නේ ඔබේ දැනුම පොළේට ගියා කියන එකනේ. හැබැයි තින්ට ඉවරවම පෑන විසි කරන්න වෙනවා. ඉතින් ඇයි Tamanගේ දැනුම පොළේට දීලා පෑන විසි කරන්නේ? පෑන පරිස්සම් කරගන්න ඕනේ නම් පොළේ හිස්ස තියලා පාඩුවේ ඉන්න එක තමයි කරන්න ඕනේ. සම්පත් කරුණාකරණය කියන්නේ අන්න ඒකට. Oh my god! Wow! අනිත් එක විභාගෙට ප්‍රශ්න පත්‍රයක් දෙනවානේ. ඒකේ ප්‍රශ්න 50ක් තියෙනවා නම් ඒ ප්‍රශ්න 50ටම උත්තර දෙන්න මහන්සි වෙන්න එපා. මේ ප්‍රශ්න හදපු කෙනා ඒවා දන්නේ නැති නිසා තමයි ඔයාගෙන් අහන්නේ. ඉතින් තමන් දන්නේ නැති දේවල් අනුන්ගෙන් අහන මිනිස්සුන්ට උදව් කරන එක අපේ ප්‍රතිපත්තියට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා උත්තර නොදී ඉන්න එක තමයි ගෞරවණීයම දේ. අනිත් එක තමයි පොත් කියවනකොට පොත් කියවන්න ගියාම S2 රිදෙනවා. S2 රිදුනම කන්නඩි දාන්න වෙනවා. කන්නඩි දාන්න ගියාම සල්ලි වේදන් වෙනවා. සල්ලි වේදන් වුණාම දුප්පත් වෙනවා. පඬිතෙක් වෙන්න ඕන නම් පොත් කියන්න යන්න එපා. පොත් දිහා බලලා නැවෙන්න විතර පුරුදු වෙන්න. ඉතින් මේ වගේ වටිනා උපදෙස් පිළිවෙලක් ඔබට පුළුවන් මම වගේ දැනුම සම්පාදනයක් තියෙන වටිනා පුද්ගලයෙක් වෙන්න. හරි. බොහොම ස්තුතියි ගොබ්බසිරා මහත්තයා අපිට ලබා දුන්න ඒ ගොබ්බ අදහස් වලට. ඔබතුමාද යන්න. හරි එනම යන්න. මේ ඕකගේ ගොබ්බ කටහන විභාගෙම කියලා ගන්න එපා. පේන්නේ නමෙන් තියෙන ගොබ්බසිරා කියලා. පිස්සු යකේ මටත් හම් වෙනවනේ මේ වගේ උන්. තාම හොඳ කෙනෙක්ගෙන් මම හොඳ උපදෙස් ටිකක් අරන් ඉන්නවා. එතකන් සුබ දවසක්. subscribe කරන්න මාව.